කොහොමද ඔයාලා හොඳින්ද? මේ ඇවිල්ලා කෙවුණු ඉරිදා දවස මගේ ගත වුණේ කොහොමද කියලා තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් මේ ඉරිදා දවස අපි දෙන්න වෙන් කරලා තිබ්බෙම මුළු ගෙදරම අස් කරනවා කියලා. මොකද වත්තේත් ගොඩාක් තනකොළ වැවිලා ගොඩාක් ජරා වෙලා තිබ්බා. ඉතින් අපි දෙන්න කතා වුණා මදුරුවොත් වැඩි මේ දවස්වල ලෙඩ රෝගත් වැඩි. ඉතින් ඒ නිසා මේ දේවල් අස්පස් කරලා පිළිවෙලකට තියාගන්න ඕනි කියලා. ඉතින් බලන්නකෝ මොන වැඩක්වත් අපිට කරන්න හම්බුන්නේ නැහැ. ඉතින් ලොකු වැස්සක් පටන් ගත්තා. ඉතින් වැස්සත් වැටුණු නිසා මම ගිහිල්ලා උදේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න ගත්තේ. ඉතින් අද උදේට කන්න හිතුවේ කඩල. ඊයේ රෑම මම කඩල ටික පෙඟෙන්න දාලා තිබ්බා. ඉතින් දැන් කඩල ටික හදලා කන්න තමයි ඉතින් හදන්නේ. මොකද වැස්සක් පටන් ගත්තනේ උදේම. ඔය තියෙන ඉතින් මං කඩල ටික හදලා බබත් ළඟ ඉන්නවා. එයාත් ඕකට පොරේ කඩල ටික කන්න. එයාට වෙනම හදලා දුන්නා දැවිලා දාපු නැති කඩල. එයා ටික නම් කෑවෙම නැහැ. ඕක කන්න තමයි එයාත් එන්නේ ලුණු රසට. පිරිසිදුකම පිළිවෙල කියන එක අපි හැමෝටම තියෙන්න ඕනේනේ. ඉතින් පුංචි ළමයි ඉන්න ගෙවල් නම් හැම නිතරම වගේ පිරිසිදුව තියෙන්න ඕනේ. මේ දවස්වල ලෙඩ රෝග බහුලව පැතිරෙනවා. මැස්සෝ මදුරුවෝ වගේ සතුන්ගෙන්. ඉතින් නිතරම වගේ ගෙවල් මොප් කරලා අතු ගාලා පිරිසිදුව තියාගන්න අපි උත්සාහ කරන්න ඕනේ දෙමාපියන් විදිහට. ඉතින් හස්බන්ඩ් මේ මුලින්ම ෆෑන් එක සුද්ධ කරන්න ගත්තා. දැන් නම් ටිකක් පායලා ඌවකුත් එනවා. ඉතින් හස්බන්ඩ් ෆෑන් එක එහෙම සුද්ධ කරලා දුන්නා. මම දැන් මේ හදන්නේ කාමරේ තියෙන දූවිලි ඔක්කොම අස් කරගන්න. මොකද මට අවුරුද්දෙන් පස්සේ ඩීප් ක්ලීන් එකක් හරියටම කාමරේටත් සාලෙටත් කුස්සියටවත් දෙන්න බැරි වුණා. ඉතින් මම අද කොහොම හරි ඒ ටිකත් ඉවර කරලා අවුවකුත් එන හින්දා ගාඩන් එකටත් යන්න ඕනේ. ඉතින් හොඳ අවුවකුත් එනවා දැන්. මේ වෙනකොට නම් වැස්ස නැහැ, හොඳටම පායලා තියෙන්නේ. ඉතින් ඔය කබඩ් උඩ ඔක්කොම සුද්ධ කරගන්න ඕනේ. ලොකු දූවිල්ලක් තියෙනවා. ඉතින් අපි මේ ගෙදරට පදිංචියට ඇවිල්ලා දැන් අවුරුදු 2ක් විතර වෙනවා. ඉතින් ඒ නිසා අපි චුට්ට මේ ගෙදර තාම හදාගන්න ගමන් ඉන්නේ. අපිට ගාඩන් එකටත් ලොකු වත්තක් නැහැ. සාමාන්‍ය පොඩි වත්තක් තියෙන්නේ. ඒකත් තාම හදන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරහට මම ඒවත් ඔයගොල්ලෝ එක එකතු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද අපි මුලින්ම කරන්නේ වත්තේ තියෙන තනකොළ ගලවලා සොද්ද කරලා දාන එක. ඉතින් ඊට පස්සේ මල් පැල හිටවන්න තමයි අපේ ප්ලෑන් එක. ඉතින් බලමුකෝ කොහොම වෙයිද කියලා. මම දැන් ඔය කරන්නේ ඇඳ පොඩ්ඩක් එහා මෙහා කරගන්නවා. කාමරේ එකක් හරි වුණාමත් හරිම අමාරුයිනේ. එකම විදිහට තිබ්බහම ඉතින් මම පොඩ්ඩක් එහාට මෙහාට කරගන්නවා. මං ඇඳ හරවගන්න ගොඩාක්ම හිතුවේ බබාගේ ටොයිස් ටික එහෙම තියාගෙන යාට පොඩ්ඩක් ප්ලේ කරන්න තැනක් හදලා දෙන්න ඕනේ. ඉතින් පුංචි දරුවන්ට අපි පරිසරය හදලා දෙන්න ඕනේ. එයාලට කැමති විදිහට ජීවත් වෙන්න, කැමති විදිහට සෙල්ලම් කරන්න. තමන්ගේ ගෙදර තුලින්ම, නිවස තුලින්ම මේ දේවල් සකසලා දෙන්න ඕනේ. ඉතින් ඔය වැඩ ඔක්කොම ඉවර වෙලා අපි දෙන්න ආවා ගාඩන් එක පැත්තට. ඔය තියෙන ඉතින් ලොකු ගාඩන් එකක් අපිට නැහැ. තාම මේක හැදෙන ගමන් තියෙන්නේ. තව ඉස්සරහට මම ලස්සනට මේක හදාගන්න තමයි ඉන්නේ. දැන් අද අපි කළේ තනකොළ ටික ගලවලා තිබ්බ පැල ටික කප්පාදු කරලා ඒ ටිකට පොහොර එහෙම දාලා තව මැරෙන්න ගිය ගස් ටිකක් තිබ්බ. මම ඒ ටිකත් අලුතෙන් හිටව ගත්තා. ඔය පේනව නේද? ඉතින් මේ වෙලාවෙත් ලොකු කලුවක් කරලා තියෙන්නේ. දැන් නම් හවස් වෙලා ගොඩක්. හවස 3ට වගේ ඇති. ඉතින් වෙලාව යනවා වැඩ කරනකොට. මොකද ගෙදර මට ඔක්කොම අස් කරන වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් කාමරේ අස් කරන ටික විතරයි මං ගත්තේ. ඉතින් ওই විදිහට මගේ ඇන්තූරියම් ගහක් තිබ්බ. මං ඒ ටිකත් හිටව ගත්තා. ඉතින් අපේ පැත්තේ ගොඩක්ම ගස් එහෙම නැහැ. ගස් පැල එහෙම නැහැ. මොකද ගෙවල්මයි ගොඩක් හැම තැනින්ම තියෙන්නේ. හැබැයි මම නම් හරිම ආසයි ගමක ජීවත් වෙන්න, ලස්සන පරිසරයක. ඉතින් අපිට අපි තියෙන දේවල් වලින් සෑහීමකටපත් වෙලා තියෙන පොඩි දෙයින් හරි සතුටු වෙන්න තියෙනවා නම් වෙන මොනවද? ඉතින් මම හිතුවා තියෙන දේවල් වලින් දැනට මේ විදිහට හදා ගන්නවා කියලා.
ඉතින් ගස් ටිකක් ගන්න මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ලස්සන මල් පැල ටිකක් ඒවත් ඔයාලත් එක්ක මම බෙදා ගන්නම්. මේ දවස්වල ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට් පිස්සුවකුත් මට ගහලා තියෙනවා. ජීවිතේට එක එක කාලවල වලට එක එක දේවල් වලට අපිට ආස හිතෙනවා. ඉතින් මේ කාලේ මට නම් තියෙන්නේ මල් පැල පිස්සුවකුයි ගස් පිස්සුවකුයි. මන් දැන් හොයන්නෙම මට සැනසීම ගේන දේවල් මට සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් විතරයි. මොකද මන් දන්නවා මම සැනසීමෙන් ජීවත් වුණොත් තමයි මගේ හස්බන්ඩ් පපා දෙන්නම සැනසීමෙන් සතුටින් ජීවත් වෙන්නේ. අනවශ්‍ය දේවල් අපේ ජීවිතෙන් ඈත් කරලා අනවශ්‍ය පුද්ගලයන්ගෙන් අපි ඈත් වෙලා ඉන්න තරමට අපිට අපේ ජීවිතේ සතුට සැනසීම හොයාගන්න හරිම ලේසියි. ඉතින් ඒකට අපිට ලොකු දේවල් අවශ්‍ය නැහැ. තියෙන පුංචි දෙයින් අපිට ඒ දේ කරන්න පුළුවන්. ඉතින් දැන් නම් වත්තේ වැඩ ඔක්කොම ඉවරයි. ඔන්න බලන්නකො එකපාරටම වහින්නත් ගත්තා. වත්තේ ඉතින් තව ඉතිරි වෙලා තියෙනවා ලොකු වැඩ ටිකක්. ඒ ටිකත් මම ඔයාලත් එක්ක ඉස්සරහට ෂෙයා කරගන්නම්. ඉතින් අදට ඔය විදිහට තමයි වත්තේ වැඩ ඉවර වෙන්නේ. පැංචත් ඔය හොඳටම අම්මත් උදව්වට ආවා. අපි වත්තේ වැඩ කරනකන් අම්මා දවල්ටත් රැටත් එක්කම උයලා තිබ්බා. ගස් ලැබ ජූස් එකකුත් අම්මා හදලා තිබ්බා. දැන් අපි දෙන්න එකක් බීලා වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. ඉතින් මම කිව්වනේ අපේ ගෙදර මදුරුවෝ එහෙම වැඩි කියලා. ඒකමයි අපි වත්ත සුද්ධ කරන්න ගත්තේ. මේ දවස්වල ඩෙඩ රෝග පහුලයිනේ බබා ඉන්න නිසා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් ඔයාලත් හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ. මේ දවස්වල ලෙඩ රෝග වැඩිනේ අධික වැස්සත් එක්ක. ඉතින් දැන් මේකත් බීලා අපි වොෂ් එකක් දාගෙනම එන්නම්. මොකද වත්තේ වැඩ කරලා දැන් බබත් නැකිට්ටොත් මට යව ගන්න වෙනවනේ. කිලුටු පිටින් ගන්න හොඳ නැති නිසා මම දැන් මේකට අකාලා බීලා වොෂ් එකක් දාගෙන ඉන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් දෙකක් තිබ්බා. වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා ඒ දෙකත් හිටව ගන්න තමයි හදන්නේ හස්බන්ඩ් වොෂ් දාන්න කලින්. මොකද එයා නැත්තම් ආයි පස්ස දිනකොට මට ගෑවෙන හින්දා මම නම් වොෂ් දාලා ඉන්නේ. එයා හිටපල දුන්න මට ඔය විදියට ඔක. ඉතින් තව පැලයක් තිබ්බා මම ඒක එළියෙන් හිටව ගත්තා. ඉතින් ඕක මම ඔතන මේ සුඩින් තියාගන්න තමයි හදන්නේ. මේක ඇවිල්ලා යාළුවනේ මනි ප්ලාන්ට් වර්ගයක්. ඉතින් හරිම ලස්සනයි මේක. වැලක් වගේ ඉන්නේ. ඉතින් දැනට මම ඕක කොහොම තියාගන්නවා. දැන් ඉතින් 6ට වගේ ඇති දවල්ටත් කෑවේ නැති නිසා අම්මා හදලා තිබ්බා ප්ලාස්ටයි චිකනුයි චිලි පේස්ටුයි. දැන් අපි එක කන්න හදන්නේ. රෑ වෙලා රෑට චික්ටක් කනවා. ඉතින් අද දවසේ මහන්සියෙන් ඔබලා ඔක්කොම වැඩ ටික කරගත්තා හින්දා හරිම සතුටුයි. ඉතින් අපි අපේ දේවල් කරගන්න එපැයි අපිම. ඉතින් එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකම් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.